ආයුබෝවන්. වර්තමාන තරුණ පරපුරටත් බාල පරපුරටත් වැඩිහිටි පරපුරටත් තියෙන බරපතල තත්වයක් තමයි කොන්දේ කැක්කුම කියලා කියන්නේ. අපි දකිනවා සමාජ මාධ්‍ය තුළ නිතර සංසරණය වෙනවා මට 20යි මගේ කොන්දට අවුරුදු 60යි. ඒ කියන්නේ මේ කෙටි කාලයෙන් අඩු වයසින්ම ඔබ කොන්දේ කැක්කුම තියෙන රෝගියෙක් බවට පත් වෙලා තියෙනවා. කොන්දේ කැක්කුම. එහෙම නැත්නම් කටි ශූලය. මේක වර්ධනය වෙච්ච අවස්ථාව ආයුර්වේදයේ හඳුන්වනවා ගෘද්‍රසී වාත කියලා. ගෘද්‍රසී කියලා සංස්කෘතයෙන් කියන්නේ ගිජු ලිහිණියට. ඉතින් මේ කොන්දේ කැක්කුම එහෙම නැත්නම් මේ කටේ ශූලයේ වැඩි වුණාට පස්සේ හොඳටම වැඩි වුණාට පස්සේ එයා ඇවිදිනකොට ගිජු ලිහිණියෙක් ඇවිදිනවා වගේ ඇවිදිනවා කියන අර්ථයෙන් තමයි මේ රෝගය ආයුර්වේදයේ ගෘද්‍රසී වාත කියලා හඳුන්වන්නේ. කොහොමද මේ ගෘද්‍රසී වාත එහෙම නැත්නම් කටේ ශූලය ඇති වෙන්නේ? මේක බටහිර වෛද්‍ය විද්‍යානුකූලව හඳුන්වනවා සයටිකා කියලා. සයටිකා රෝගය ඇති වෙන්නේ සයටික් නර්ව් එක කම්ප්‍රෙස් වීම. එහෙම නැත්නම් අපේ කොඳු වැට පෙලෙන් ආරම්භ වෙලා පාදවලට ගමන් ගන්නා ස්නායු තෙරපීමකට ලක්වීම තමයි මේ රෝගයට හේතුව. කොඳු වැට පෙලේ කොඳු වැට අතරින් ආරම්භ වන ස්නායුව සයටික් නර්ව් එක අපේ පාද දක්වා ගමන් කරනවා. මේ පාදයේ ඇඟිලි දක්වා සංවේදන ලබා දෙන ස්නායුවක්. මේ ස්නායුව කොඳු වැට පෙළෙහි වෙනස් වීමක් නිසා යම් පීඩාවකටපත් වුනොත් එහෙම නැත්නම් තෙරපීමකට ලක් වුනොත් එතනින් පස්සේ මේ කොන්දේ ආබාධය වගේම කොන්දේ කැක්කුම වගේම පාද දිගේ විහිදී යන වේදනාවක් මේ රෝගීන්ට ඇති වෙනවා. මේ තත්ත්වය ඇති වෙන්න හේතු වෙන්න පුළුවන් කොඳු වැට පෙළෙහි ඇදවීමක්, ඒ වගේම කොඳු වැට පෙළෙහි කැල්සියම් තැන්පත් වීම, වැටීමක් නිසා බොහෝ කලකට පසුව ඇතිවෙන පශ්චාත් ආබාධ තත්ත්වයක්. ඇතැම් විට මෙහෙම රෝගියෙක් අපට හමු වෙනකොට ඔයා ළඟදි වැටුණාද කියලා ඇහුවොත් එයා ළඟදි වැටිලා නැහැ. හැබැයි අවුරුදු 10කට 15කට කලින් වැටිලා කොන්ද වැදිලා යම් පීඩාවකින් යම් කාලයක් ගත කරලා තියෙනවා. ඒ වගේම තමයි හදිසි වැටීමකදී පවා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සුෂුම්නාවේ ඇතිවන තුවාල තත්ත්වයන්, සුෂුම්නාවේ ඇතිවන ආබාධ තත්ත්වයන් නිසා මේ සයටික් එහෙම නැත්නම් මේ ගෘද්‍රසී වාත කියන රෝග තත්ත්වය එහෙම නැත්නම් කටේ ශූලය ඇති වෙන්න පුළුවන්. ඉතින් බහුලව වර්තමානයේ මේ තත්ත්වය ඇති වෙන්න හේතුව තමයි බොහෝ අයගේ වැරදි විහරණය. පුටුවක ඉඳගත්තත් ඇත්තටම ඉඳ ගන්න ඉරියව්ව වැරදි. පුටුවේ හරියට ඉඳගෙන හේත් වෙලා ඉඳගන්නේ නැහැ. බොහෝ අය පරිගණකය ඇසුරු කරමින් වැඩ කරනවා. පරිගණකයත් එක්ක වැඩ කරනකොට ඒ පරිගණකයේ තමන්ගේ ඇස් මට්ටමේ තිරේ තියාගෙන ඉන්නේ නැහැ. කොන්ද වකුටු කරගෙන නැමිලා තමයි ගොඩක් අය මේක පාවිච්චි කරන්නේ. මේක පසු කාලීනව ඔබට කොන්දේ කැක්කුම ඇති වෙන්න හේතු වෙනවා. ඒ වගේම තමයි පාසල් ළමයි බොහෝ තරුණයිට මේක ඇති වෙන්න හේතුව තමයි පාසල් දරුවන් පාසල් යන කාලයේදී බොහෝ බර ඇති පොත් බෑගයක් තමන්ගේ කරේ එල්ලගෙන යනවා. මේක සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයකින් තමන්ට නොගැලපෙන තරමේ බරක් තමන්ගේ කොන්දේ එල්ලගෙන යනවා. මේ නිසා කොන්දේ ඇදවීම වගේම කොඳු වැට පෙළ අතර ඉඩ අඩුවීම වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේම තමයි නිසි උපදේශ වලින් තොරව නොයෙකුත් තැන්වල තියෙන කාය වර්ධන මධ්‍යස්ථානවල නිසි උපදේශනයකින් තොරව කාය වර්ධන ව්‍යායාම වල යෙදීම, බර එසවීම. මේක බර එසවීම වැරදි ඉරියව්වකින් පැවැත්වීම, ඒ වගේම තමන්ගේ ශරීර ප්‍රමාණය නොගැලපෙන ආකාරයෙන් බර එසවීම කියන කාරණා නිසා කොඳු වැට පෙළෙහි ආබාධ ඇති වෙනවා. මෙන්න මේ තත්ත්වයන් තමයි මේ කටේ ශූලය එහෙම නැත්නම් සයටිකා වලට එහෙම නැත්නම් ගෘද්‍රසී රෝගයට හේතු වෙන්නේ. ඉතින් මේ සඳහා නිසි ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල තියෙනවා. මෙය ප්‍රබල වාත රෝගයක් විදිහට ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඉතින් මේක ශල්‍ය කර්මයකට ගිහිල්ලා අවදානමක් අරගෙන තමාගේ දෙපා කොන්දෙන් පහළ දෙපා අප්‍රාණික වීමේ අවදානම සහිත ශල්‍ය කර්මයකට නොයා ආයුර්වේද ප්‍රතිකාර වලින් ඔබට මේ සුවපත් කරගන්න පුළුවන්. තෛල අභ්‍යංග, ඒ වගේම තමයි තැවිලි පොට්ටනි, පත්තු, මැල්ලුම් මේ වගේ ප්‍රතිකාර භාවිතා කරලා ඇතැම් විට ඔබට නේවාසික ප්‍රතිකාර ආයුර්වේද රෝහලක ලබා ගන්න සිදු වේවි. මේ ප්‍රතිකාර ඒ වගේම තමයි කටි වස්ති කියන ප්‍රතිකාරය මේ සයටිකා රෝගය සඳහා ලබා දෙන ප්‍රතිකාරය. මේ වගේ ප්‍රතිකාර වෛද්‍යවරයෙක් තමයි නිර්දේශ කරන්නේ. ඉතින් මේ සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් හමු වෙලා ඔබට දැනට තියෙන කොන්දේ කැක්කුම ගෘද්‍රසී වාත දක්වා එහෙමත් නැත්නම් ඔබගේ පාද හිරිවැටිලා ඔබට ඇවිදින්න බැරි වෙන තත්ත්වය දක්වා වර්ධනය වීමට පෙර පොරවෙන් කපන්න කලින් නියපොත්තෙන් සිඳලා
මේ කොන්දේ කැක්කුම කියන රෝගය සුව කරගන්න ඔබට පුළුවන්. එහෙම නැත්නම් කටි ශූලයේ සුව කරගන්න පුළුවන්. ගුජ්‍රසී වාත තත්ත්වය දක්වා දියුණුනොත් මේ රෝගයේ යම් කාලයක් ඔබට ගත වෙනවා ප්‍රතිකාර මගින් සුවපත් කරගන්න. යම් කාලයක් ගත වුණත් ආයුර්වේද ප්‍රතිකාර මගින් මේ රෝගය සුවපත් කරගන්න පුළුවන්. ඒක නිසා ඔබ වැරදි විහරණ භාවිතා කරන්න එපා. ඉඳ ගන්නකොට, ඇවිදිනකොට, බර ඔසවනකොට නිසි ක්‍රමවේදය අනුගමනය කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ අනවශ්‍ය වෙහෙස වීමෙන් වැළකින්න ඕනේ. එහෙම වෙලා ඔබට දැනටමත් කොන්දේ කැක්කුමක් කටි ශූලයක් තියෙනවා නම් සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් හමු වෙලා එහෙම නැත්නම් ආයුර්වේද රජයේ ආයුර්වේද රෝහලකට යොමු වෙලා ප්‍රතිකාර ලබා ගන්න. එතකොට ඔබට පුළුවන් ගුජ්‍රසී වාතය එහෙම නැත්නම් ඔබට ඇවිදින්න බැරි වෙන තත්ත්වය දක්වා මේක වර්ධනය නොවි මේ කොන්දේ කැක්කුම හොඳ කරගන්න. මේ සඳහා ඔබට සියලු ආයුර්වේද රෝහල වලින් උපදෙස් ලබා ගන්න පුළුවන්. කොන්දේ කැක්කුම ඇවිදින්න බැරි තත්ත්වයට වර්ධනය නොවි ඉක්මනින් සුවපත් කරගන්න මේ පහසු ප්‍රතිකාර සඳහා යොමු වන්න. හිතායු සුඛායු දීඝායු